අද තමයි ඉංග්‍රීසි කමියුනිටි එකේ කෝස් එකේ පළවෙනි දවස. මම කතා කරන්න හරිම ලැජ්ජයි. ඒ වුණාට මගේ කොන්ෆිඩන්ස් හදාගන්න හොඳම තැන මං හිතනවා මේ ඉංග්‍රීසි කෝස් එක කියලා. මම ලෝය කෙනෙක් වෙන්න ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් ලෝය කෙනෙක් වෙන්න නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. මම ඒ හින්දා ඉංග්‍රීසි කමියුනිටි තෝරගත්තා. මම සෙත්නි මං කැමති ඩාන්සින් කරන්න. ඉතින් ඩාන්සින් වලින් ඉස්සරහට යන්න ඕන නම් මට ඉංග්‍රීසි අනිවාර්යෙන් ඕනේ. ඉතින් ඔයාලා මේකට එන්න. මං ඒ වගේම සිබා කැම්පස් එකේ IT කෝස් එකක් තියෙනවා. ඒකත් ඔයාලට මෙතන ඉඳන් කරන්න පුළුවන්. කෝස් එක තියෙන්නේ මාවතගම පොළපාරේ පළවෙනි හරස් වීදියේ මල්ටි හાર્ඩ්වෙයාර් හෝල්ඩ් එකේ දෙවෙනි තට්ටුවේ. තියෙන්නේ 12 බ්‍රහස්පතින්දා. ඉතින් ඔයාලත් ඉන්වයිට් කරනවා මේ කෝස් එකට ඇවිත් බලන්න. මේට අමතරව සිබා කැම්පස් එකේ IT ඩිප්ලෝමා එකටත් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. අද තමයි පළවෙනි දවසේ. අද හොඳටම ලෙක්චර්ස් තිබ්බා. තව 12 වෙනිදාත් තියෙනවා. ඒ වගේ මේක තමයි හොඳම ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කරගන්න තියෙන තැන. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මෙතනින් ඩිප්ලෝමා එක කරගන්න. මම ඉංග්‍රීසි ක්ලබ් එකේ මෙම්බර් කෙනෙක්. අද තමයි මම මේ කෝස් එකට ජොයින් වුණේ. මම බලාපොරොත්තු වෙනවා අපි හැමෝම එකට BMICH එකට. මම ආදිත්‍යා. මම කැටවල ඉස්කෝලේ ඉන්නේ. මගේ යාළුවන්ටත් මම කියනවා ඉංග්‍රීසි ටික හදාගන්න හොඳම තැන මෙතන. ඔයාලටත් එන්න කියලා ඉන්වයිට් කරනවා. ඉංග්‍රීසි හරියට ගොඩ දාගන්න ඕනේ. එහෙනම් ඉංග්‍රීසි කෝස් එකට එන්න. ඔයාලත් ලබන 12 වෙනි බ්‍රහස්පතින්දා ඔයාලත් අනිත් යාළුවොත් එක්ක එකගෙන එන්න. ඔක්කොම ඔප්ෂන් තියෙන ඉංග්‍රීසි ඇකඩමි එක තමයි කමියුනිටි ශ්‍රී ලංකා ඇකඩමි එක. ඉතින් හරිය විදියට ඉගෙන ගන්න මේ ඇකඩමි එකට ජොයින් වෙන්න. අද තමයි රෙජිස්ටර් වුණේ. මගේ අක්කත් මේකෙන් තමයි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. තව සිබා කැම්පස් එකේ IT කෝස් එකක් තියෙනවා. ඒකත් ඔයාලට හදාරන්න පුළුවන්. කෝඩ්ස් 4කින්ම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න තියෙන සුපිරිම තැන මෙතන. මම පළවෙනි දවසේ අද කරපු දේවල් වලට ගොඩාක් සතුටු වෙනවා. ඔයාලත් හැමෝම එන්න. ඉතින් ආය ඕගොල්ලන්ටත් එන්න පුළුවන් මේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන් 12 වෙනි බ්‍රහස්පතින්දා. ඉතින් හැමෝටම ඉන්වයිට් කරනවා. ඕගොල්ලොත් මේ කෝස් එකට එන්න හැම බ්‍රහස්පතින්දාකම මේක. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා අද. විස්තරාත්මකව කියන්න ගොඩක් ඉගෙන ගත්තා. ඒ වගේම ඇඩ්වාන්ස් ඉංග්‍රීසි වලින් කියන්නේ ඉංග්‍රීසි කමියුනිටි එකේ ගොඩක් ෆැසිලිටිස් තියෙනවා. ඔයාලට ෆ්‍රී ටයිම් එකේදී කැෆේ ඒරියා එකක් වගේම ප්ලේයින් ඒරියා එකක්. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් මංගසගේ ඉංග්‍රීසි කමියුනිටි එකට ඇවිල්ලා කොහොමද හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න, ඒව ඉම්ප්‍රූව් කරගන්න කොහොමද කියලා ඉගෙන ගන්න කියලා.